කොහොමද මගේ ආදර බල ජනතාව මොකද වෙන්නේ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකේ 33 වෙනි වීඩියෝ එකට කොහොමද ඉදිරියට කරන්නේ මොකද වෙන්නේ කාලද කියලා දෙන්නේ ඉතින් සුපුරුදු බාරි අදත් අපි අලුත් වීඩියෝ එකකට යන්න කියලා හදන්නේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා දාලා channel එකට join වෙන්න පුළුවන් අපේ social media links පල්ලෙහා description box එකේ තියෙනවා සුපුරුදු පරිදි දිලිසි පල්ලෙහා තියෙනවා මේ follow දාලා අපි ෆැමිලි එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන් එහෙනම් අද අපි බලන්න යන්නේ මොන්ස්ටර් ටැංක් එකේ ඔයාලා දකින්න ඇති එලිගේටර් කෙනෙක් එළියට පැනන එන ජල්ලියක් වුණා ෂෝට් වීඩියෝ දාලා තිබ්බා බැලුවේ නැත්නම් බලන්න channel එකේ ගිහින් තියෙන ෂෝට් වීඩියෝ එක ඊට පස්සේ ඒකට අපි low budget විදියට solution එකක් හොයාගත්තා ඒක හදපු විදිය තමයි අද ඔයාලට බලන්න තියෙන්නේ ටැංක් එක වටේට අපි ඒක හදලා තියෙන්නේ බට වලින් ප්ලාස්ටික් බට වලින් ඒ කියන්නේ ඕන අපිට අර යකඩ ඒව දාලා හදන්න තිබ්බා යකඩ බට දාලා එතකොට ඉතින් අර වියදම වැඩි හින්දා තමයි මේ low budget විදියට මේ බට වලින් හැදුවේ එහෙනම් අද බලන්න තියෙන්නේ ඒකේ විස්තර ටික තමයි කොහොමද ඒක හැදුවේ කොහොමද දැන් අන්තිමට හැදිලා තියෙන්නේ කියලා අනම්මන ටික එහෙනම් channel එකට අලුත් කෙනා subscribe කරලා දාගෙන අපි ආ වීඩියෝ එකට හරි ගයිස් කොහොමද කට්ටිය අපි දැන් මේ මොන්ස්ටර් ටැංක් එකේ ෆ්‍රේම් එකක් හදන්න යන්නේ ඒ කියන්නේ අර ඔයාලා channel එකේ ෂෝට් එක බලවන්න දකින්න ඇති අපි ඇඩිගේට එක්කන ටැංක් එකෙන් එළියට පැනලා තිබ්බා ඒ හින්දා අපි මේ ටැංක් එක වටේට මොන්ස්ටර් ටැංක් එක වටේට ෆ්‍රේම් එකක් ගහනවා අඩි එකමාරක් අඩියක් විතර උස්සලා කියන අර ෆිල්ටර් එක තියෙන ටැංක් එක උඩනේ ඒක වටේට දැලක් ගහන්න යන්නේ ඉන්න ඔයාලට ගෙනාපු බඩු පෙන්නන්නම් කොහොමද ෆ්‍රේම් එක වදින්න දැල වදින්න කොහොමද කියලා පෙන්නන්න හරි ඔයාලට පේන්න ඇති කොහොමද කියලා ටැංක් එකේ තියෙන්නේ ෆිල්ටරේ තියෙන කෙලවරේ මේ ෆිල්ටරේ උඩ මට්ටමට ඔහොම ටැංක් එක වටේට දැල ගහන්න යන. ඒ කියන්නේ මේ කොලේ තියෙන උන් ওই විදිහට තමයි ගන්න මේ කියන්නේ මෙන්න මේ පිටිපස්සේ තමයි ෆිල්ටරේ තියෙන්නේ මේ ටැංක් එක ඉස්සරහා ග්ලාස් එක පැත්ත මේ පැත්තේ ටැංක් එකේ මේ ටැංක් එකේ අනිත් පැත්ත ඔය විදිහට උස්සලා තමයි මේ ෆ්‍රේම් එක ගහන්නේ ඊට පස්සේ එක වටේට දැල ගන්න මේ මෙන්න මේ ගෙනත් තියෙන කොළ පාට දැල පේනවා ඇති ඔයාලට මේකට ගිය දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි සැකිල්ල වදින්නේ ටැංක් එකේ හරිද තේන ටැංක් එකට ගියපු බිල කොච්චරද කියලා බෙන්ට් 8ක් ගෙනාවා මේ තියෙන බෙන්ට් 8 ආය ගෙනාවා ළමයි ටී කෑලි 18ක් ගෙනාවා 270ක් ගිය තැන්න මේ තියෙන ටී කෑලි 18 ආය ගෙනාවා ළමයි ටයි පටිය මේ අර ටයිට් පටි ඒවා පැකට් එකක් ගෙනාවා ඒකට රුපියල් 300ක් ගියා මෙන්න මේ අඟල් භාගේ කහ බට ගෙනාවා කියනවා ඇති අඟල් භාගේ කහ බට ඒ කියන්නේ අර මේ වයරින් වලට ගන්න ඒ බට පහක් ගෙනාවා ඒ බට පහට ගියා රුපියල් 600ක් එතකොට බට වලටයි ටයි පටි වලටයි ඔක්කොටම ගියා 1330 බිල පේනවා ඇති ඊට පස්සේ අපිට මෙන්න මේ කොළපාට දැලට ගියේ 1800ක් පේනවා ඇති දැල් නම් මදි වෙන සීන් එකක් තියෙන්නේ දැල් මදි වුණොත් ගේන්න ඕනේ මේකේ අඩිය 380ක් විතර වුණා එතකොට අඩි පහට රුපියල් 1800ක් විතර උනේ ඔය විදිහට තමයි කෑලි බේල්ට් එක ගිය බිල තියෙන්නේ ඔය විදිහට වියදම අපේ ටැංක් එකේ සැකිල්ල වදින්නේ මෙන්න මේ විදිහට ෆ්‍රේම් එක මොකද මේ ටැංක් එක උඩනේ වදින්නේ නේද අවුල නැහැ මාළු තුඩින් බලපෑම පේන නේද ලොකු සීන් එකක් නැහැ මේ අර ටැංක් එකේ කෙලින් මේ ගානට උඩට වදින්නේ ටැංක් එකට කැතක් වෙන්නේ නැහැ මොකද මේ නීට් එකට වදින්න බටහින් වලින් ගහන හින්දා අපි එහෙනම් බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා හරි ගයිස් එහෙනම් ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ ඔයාලට දැන් ෆ්‍රේම් එකයි ගෙනාපු බඩු ටිකයි වියදම් ටිකයි ඔක්කොම මම ඔයාලට පෙන්නවා ඔය විදිහට තමයි දැන් ටැංක් එකේ ෆ්‍රේම් එක වදින්නේ උඩ දැල
දැන් මේ ගහන්න හේතුව වලට ඉස්සල්ලා කිව්වනේ කියන අර මාළු එළියට පයින්නේ. මොකද කැට් ෆිෂ්ලා එහෙමනම් සාමාන්‍යයෙන් එළියට පයින්නේ. ඒ වුණාට මේ ඇලිගේටර්ලා එක්ක බෑ යාලා සාමාන්‍ය එලි පැනන ඉතින් දැක්කනේ. ඉතින් මට තේරුණා. You know my dear Sudha. Okay? You take the taxi. ගිරිහොරිස් මුදලාරිස් කරවල ලෑල්ල හැව. ඉන්න තමයි මේ ගහන්නෙත්. මොකද ලොකු කරගෙන හදලා ඊට පස්සේ එළියට පැනනොත් වැඩක් නැහැ නේ. කොහොමද අපේ රෙඩ් ලයින් එක්කන හැම ඉන්නෝ. එයාලා දාන්නෙත් මේකට නේ. හින්දා මේ දැල උඩින් ගහන්න යනවා කොහොමද? එහෙනම් බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි ළමයි ඔයාලට පේනවා ඇති ටැංක් එකේ ෆිල්ටරේ උස ප්‍රමාණයට බට ටික කපා ගන්න ඕනේ ඉස්සෙල්ලා. පේනවා ඇති උන්ව විදියට උස මැනගෙන බට ටික බට කෑලි කියන්නේ සිරස් අතර එන බට ටික ওই විදියට කපා ගත්ත ඔක්කොම ටික එකපාර. ඊට පස්සේ යට බේස් එකට එන බට ටික දාලා තියෙන ওই විදියට බෙන්ට් එකත් එක්ක පේනවා ඇති කොහොමද කියලා. ඊට පස්සේ ඔය බේස් එක දාලා ඉවර වුණාන් පස්සේ ආයේ T එක ඔය පේන්නේ T එක එන්න ඕනේ තැන් වලට T එක දාගෙන තියෙන පේනවා ඇති ඔයාලට එන්න ඕනේ තැන් වලට අර සිරස් කණු ටික එන්න ඕනේ තැන් වලට T එක දාගෙන තියෙනවා ඔක්කොම තැන් වලට. ඊට පස්සේ සිරස් කණු ටික දාලා උඩ රවුමත් හයි කරන් පස්සේ ඈතට පේන්නේ ඔය විදිහට ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේක ඉංජිනේරු මහත්තයා ඔයාලට පේනවා ඇති ඔය ඉස්සරහින් පේනවා ඇති. එයාගේ සැලැස්ම කරනවා තමයි මේක සිද්ධ වෙන්නේ. පේනවා ඇති එයාත් ඉන්නවා වීඩියෝ එකේ ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඕක ඔය විදිහට පේුණාට දැන් දැලා ගැහුවන් පස්සේ පොඩ්ඩක් අර ලස්සනට පේනු මේනවා. අපි බලමු ඉස්සරහට කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔය විදිහ තමයි සැකිල්ල ඈතට පේන්නේ. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. එහෙනම් අපි බලමු ඉස්සරහට වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි ළමයි ඔයාලට ටැංක් එක පේනවා ඇති කොහොමද තියෙන්නේ කියලා. ෆ්‍රේම් එක ගහලා ඉවරයි පේනවා ඇති. මේ T ජොයින්ට් දාලා තියෙන්නේ උඩටයි යටටයි. මෙතනට T ජොයින්ට් එක දාලා තියෙනවා වලට පේනවා ඇති මේ. මෙතන T ජොයින්ට් එක දාලා තියෙන මෙතනට මේ එල්බෝ හතර දාලා තියෙන්නේ. අතනට ඒ එල්බෝ නෙමෙයි බෙන්ට් එක. මෙතනට බෙන්ට් එක අතනට බෙන්ට් එක දාලා තියෙන අර පිටිපස්සට බෙන්ට් එක දාලා තියෙන්නේ. පේන දවල්ට මේ අර හොඳට ෆ්‍රේම් එක හිර වෙන්න ඕනේ නේද වටින් මරන් තියෙන්නේ. එතනට එල්බෝ එකයි නෙමෙයි බෙන්ට් එකයි අතනට බෙන්ට් එකයි දාලා තියෙන්නේ. මෙතෙන්ට T දාලා සෙට් කරලා තියෙන ෆ්‍රේම් එක පේනවා කොහොමද තියෙන්නේ කියලා. ඔය විදිහට තමයි හැදුවන් පස්සේ ෆ්‍රේම් එක තියෙනවාට පේනවද මේ කොහොමද තියෙන්නේ කියලා පේනවද? කොහොමද තමයි තියෙන්නේ දැන් මේ දැන් කපලා ඉවරලා ටැංක් එක වටේට ගහන්න තියෙන්නේ. මේ ටැංක් එක පොඩ්ඩක් වතුරනේ ඇල්ගි හැදිලා වගේ තියෙනවා. මොකද මේ මෙතන ගහේ අත්ත කැපුවම මෙතන එන්න පොඩ්ඩක් ග්‍රේලි වෙන්න වැඩි. එහෙනම් මේ පොඩ්ඩක් ටැංක් එක කොළ පාටලා තියෙන්නේ. ඒක අවුලක් නැහැ. මේ එහෙනම් අපි දැන් බලමු දැල වටේට වදින්න කොහොමද කියලා. හරි ළමයි ඔයාලට පේනවා ඇති. ටැංක් එකේ ෆ්‍රේම් එක ඔක්කොම ගහලා ඉවරයි ඔයාලට පේනවා ඇති. වටේටම දැල ගහලා තියෙන්නේ. ලොකු දෙයක් කරලා නැහැ. ඉතින් මේක ඔයාලට පේනවා ඇති. මේ වටේට දැල ගහලා තියෙනවා. වටේට දැල ගහලා තියෙන්නේ. මෙන්න මේ ටයි පටි දාලා තමයි හිර කරලා තියෙන දැල මේ තියෙන පේනවා ඇති ඔයාලට. ටයි පටි දාලා තමයි හිර කරලා තියෙන්නේ මේ ජොයින් වලට මේ. මෙතෙන්ට ආයි වගේ තමයි මේ පැත්තේ දොර පොඩ්ඩක් මේ පැත්තේ දැල් කෑල් දොර නෙමෙයි දැල් කෑල් පොඩ්ඩක් අරින්න පුළුවන් වෙන හදාගත්ත නිකන් ඔහම. අපි ස්ථිරට මේ ටැංක් ඇතුළටවත් බහින්න බැන්නේ නැත්තම් එන්න මේ වතුර එහෙම පුරවන්න ඕන හින්දා බටේ දාන්න ඕන හින්දා මේ ටැප් එකට ගහලා ඒක පොඩ්ඩක් එහෙම දාලා තියෙන්නේ. එහෙම පොඩ්ඩක් හදලා තියෙන්නේ. අරින්න පුළුවන් වෙන ඔය විදිය තමයි තියෙන්නේ. මේකට ලොකු දෙයක් නෑ. වටේටම ඔහම ගහලා තියෙන එච්චරයි ඉතින්. මේක ඉතින් අර යකඩ ප්‍රේම වලින් ඔය ගහන්න පුළුවන්. එහෙම කිව්වොත් වියදම් වැඩි වෙන හින්දා තමයි මෙහෙම බට වලින් දාලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ ඔහම තමයි ටැංක් එක තියෙන්නේ. එහෙනම් guys වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. ආතල්යක් ගන්න ඇති කියලා හිතෙනවා. මේ දවස්වල මහවැසි ඔයාලටත් මහවැසි ඇති. මේ දවස්වල ගොඩක් සතුන්ට white spot එන්න පුළුවන්. වැස්සහින්දා දන්නවනේ ඉතින් සීන් එක. ඔය චූටි රෙඩ් ටේල් පැටව, ටයිගර් සවනෝස් පැටව එහෙම හදනවනම් අනිවාර්යෙන් white spot එන්න පුළුවන්. මගේ එකපාරක් මැරුණා. මගේ channel එකේ දාලා ඇති වීඩියෝ ගිහින් බලන්න ෂෝට් වීඩියෝ වල තියෙනවා.
අත්දැකීමෙන් කියන්නේ වයිට් ස්පොට් එන්න පුළුවන්. ඒ වගේ පැටව ඉන්නවා නම් අනිවාර්යෙන් ඔය ටයිගර් 7 නෝට්ස් මේ ටයිගර් 7 නෝට්ස් ආය හයිබ්‍රිඩ් රෙඩ් ටේල් ඔස්කා පැටව හදනවා මේ දවස්වල හීට් රැක් ළඟ තියාගන්න අනිවාර්යෙන්. නැත්තම් වයිට් ස්පොට් හැදෙන්න පුළුවන්. හැදුනොත් නම් ගොඩක් දුරට බේර ගන්න අමාරුයි. එහෙනම් හීට් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එහෙනම් අද වීඩියෝ වල මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. අතලයක් ගන්න ඇති කියලා හිතෙනවා. සුබ පරිදි අලුත් වීඩියෝ එනවා. සෝලාර් පැනල් එකේ වීඩියෝ එක දාන්න තියෙනවා වලට. දැන් දානවා කියලා දෙන්නෙත් නැහැ. ඉස්සරහට දාන්න දෙන්නම් අනිවාර්යෙන්. තව වීඩියෝ ගොඩක් එනවා. ඔයාලා ඩේරියම් එන්න තියෙනවා. ඒක බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. channel එකත් එක්ක ටච් එකකින් ඉන්න වලට බලන්න පුළුවන් අනිවාර්යෙන්. එහෙනම් අදටකින් එන්න කට්ටිය පරිසමරින්ද VS Beats made this.